ඔයාට අලාම් 3ක් 4ක් දාගෙනත් උදේ නැගිටින්න බැරිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. අපි ඇත්ත කතා කරමු. ඔයා හිතනවා මට ඩිසිප්ලින් නැති නිසා තමයි නැගිටින්න බැරි කියලා. හැබැයි ඒක ඇත්ත නෙවෙයි. ඔයාට නැගිටින්න බැරි හේතුව ඔයාට හරි සිස්ටම් එකක් නැතිවීම. ඔයාට හේතුවක් නැතිව කාටවත් උදේ 5ට නැගිටින්න මොටිවේෂන් එකක් එන්නේ නැහැ. අපි රියල් ලයිෆ් එක බලමු. ඔයා රෑ 11ට 12ට හරි සමහර වෙලාවට එකටත් ෆෝන් එක අල්ලගෙන ඉන්නවා. TikTok ස්ක්‍රෝල් කරනවා, YouTube වීඩියෝස් බලනවා, රීල්ස් බලනවා. අවසාන එක කියලා හිතනවා. හැබැයි තවත් වීඩියෝ එකක් ඕපන් වෙනවා. ඒ විදිහට ඔයාගේ නිින්ද කාලේ හිමින් අඩු වෙනවා. ඊට පස්සේ ඔයා අලාම් එක 5 AM ට දාගන්නවා. ඒත් උදේ වෙද්දි බොඩි එකට ටයර්ඩ්, මයින්ඩ් එකට ටයර්ඩ්. අලාම් එක රින් වෙනවා. ඔයා 5 minutes more කියලා ස්නූස් කරනවා. ඒ විනාඩි 5 පැයක් වෙලා යනවා. ඊට පස්සේ ඔයාට ගිල්ට් එකක් එනවා. මට ඩිසිප්ලින් නැහැ. මට සක්සස් වෙන්න බෑ. හැබැයි ඔයා වැරදි නෑ. ඔයා කරන මෙතඩ් එක වැරදි. තවත් ලොකු මිස්ටේක් එකක් තියෙනවා. ඔයා චේන්ජ් වෙන්න try කරන්නේ එක දවසින්. හෙට ඉඳන් මම 5ට නැගිටිනවා කියලා ලොකු ඩිසිෂන් එකක් ගන්නවා. පළවෙනි දවසේ හොඳට නැගිටිනවා. දෙවෙනි දවසේ still okay. තුන්වෙනි දවසේ completely fail. ඊට පස්සේ ඔයා සම්පූර්ණයෙන්ම අතාරිනවා. ඒක තමයි 99.9ක් fail වෙන්න හේතුව. හරි. then solution එක බලමු. step 1. එකපාර 5 AM යන්න try කරන්න එපා. ඔයා දැන් 7ට නැගිටිනවා නම් 6:30ට යන්න. ඊට පස්සේ 6ට, ඊට පස්සේ 5:30ට. slowly change කරන්න. step 2. රැට නිදාගන්න කලින් අවම වශයෙන් පැයකට කලින් ෆෝන් එක පැත්තකින් තියන්න. ඔයාගේ brain එක calm වෙන්න ඕනේ. step 3. හෙට උදේ නැගිටින reason එකක් තියන්න ඕනේ. gym එකට යන්නද? study කරන්නද? online work කරන්නද? reason එකක් නැත්තම් ඔයා නැගිටින්නේ නැහැ. step 4. අලාම් එක තියෙන ෆෝන් එක ළඟ තියාගන්න එපා. දුරට දාන්න. උදේ නැගිටලා ඕෆ් කරන්නම වෙන්න. මේ small changes ටික ඔයාගේ life එක completely වෙනස් කරයි. Remember this. Wake up early කියන්නේ success මිනිස්සුන්ගේ secret habit එකක්. හැබැයි එක දවසින් develop වෙන දෙයක් නෙවෙයි. daily discipline එකෙන් build වෙන දෙයක්. ඔයාට success වෙන්න ඕනේ නම් ඔයාගේ habits වෙනස් කරන්න ඕනේ. ඒක අදින්ම start කරන්න. හෙට උදේ try කරනවද? comment කරන්න. 5 AM start. මම බලනවා ඔයා 1% එකට යනවද කියලා.